මේ හැම කුටීරයක් පිටිපස්සෙම තියෙන මැරිච්ච කෙනෙක්ගේ මෘතදේහයක්. අද මම ඔයාලව එක්කගෙන යන්නේ ඉතාමත් සුවිශේෂී වූ අරුම පුදුම කණත්තක් පෙන්වන්න. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි කෙනෙක් මැරුණහම දැන් සාමාන්‍යයෙන් කතෝලික කෙනෙක් මැරුණහම භූමි දානයක්නේ කරන්නේ. ඉතින් මේ කනත්තේ එහෙම භූමි දානයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාලට පේනවා මේ කොටු මේ හැම කුටීරයක් පිටිපස්සෙම තියෙන මැරිච්ච කෙනෙක්ගේ මෘතදේහයක්. ඉතින් කෙනෙක් මැරුණහම මේ වගේ කුටියක් අස්සට දාලා එයාලා සීල් කරන එක තමයි මේ කනත්තෙන් සිද්ධ වෙන්නේ. කවුරු හරි කෙනෙක් මේ ගැන වැඩි මොන හරි විස්තරයක් දන්නව නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම අනුමාන කරනවා. ඉතින් මේ වගේ නිර්මාණයක් බිහි වෙන්නට ඇත්තේ තියෙන ඉඩ අවම කර ගැනීම නේ. නැත්නම් හැමදෙනාම භූමි දානය කරාම ලොකු ඉඩක් අවශ්‍ය වෙනවනේ කනත්තකට. ඉතින් මං හිතනවා මම අනුමාන කරනවා ඒක වෙන්න ඕන මේ කනත්තේ මේ වගේ කනත්තක් නිර්මාණය වීමේ අරමුණ. ඉතින් සමහරක් විට මම වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ කනත්තේ අර සාම්ප්‍රදායික විදිහට භූමි දානය කරන්නත් පොඩි කොටසක් තියෙනවා. එහෙනම් අදට මම ඔබෙන් සමුගන්නවා. ඔබට සුබම සුබ දවසක්.